මාසන්ට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ මහා පුරුෂයෙක් තුල පහළ වෙන්නේ සසරේ කුමන පින්කම් කරලාද කියලා මා ඔබට දැන් දේශනා කරන්නෙමි. ඒ නිසා මේ ශරීරයේ බුදුරජාණන් වහන්සේගේ ඒ මහා පින් සිරුරාණන් වහන්සේගේ මහා පුණ්‍ය ශරීරයේ හැදිච්ච විදිය අහන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා යම්පි භික්කවේ තථාගතෝ පුරිමං ජාතිම් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ පෙර ජාතිවල පෙර භවවල පෙර හිටපු තැන්වල පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ මිනිස්සු වෙලා හිටපු කාලේ පින්වතුනි මිනිස්සු වෙලා කරන කර්මය සසරට බල වැඩි. ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට කරන කර්මේ පවර එක වැඩි. ඒක සසරට ගොඩාක් බලපානවා මිනිස්සෙක් විදිහට කරන එක. දැන් යක්ෂයෝ විදිහට මිනිස්සු පීඩාවට පත් කරනවා. තිරිසන් සත්තු මිනිස්සු පීඩාවට පත් කරනවා. නමුත් පින්වත්නි මිනිස්සෙක් පීඩාවට පත් කරනකොට ඒකේ පාපය වැඩි. මිනිස්සු ඊළඟට සත්තු තව සත්තු මරනවා. ගොදුරු කරගන්නවා. මිනිස්සු තව සත්තු මරනවා. සතෙක් තව සතෙක් මරණ පාප කර්මයයි. මිනිස්සු තව සතෙක් මරණ පාප කර්මයයි. ඒ දෙකම ප්‍රාණඝාත. නමුත් මිනිස්යන් කරන එකේ පාපේ වැඩි. බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස භූතෝ සමානෝ මම මිනිස්සෙක් වෙලා ඉද්දී දල්ල සමාදානෝ අහෝසි කුසලේසු ධම්මේසු අවත්තිත සමාදානෝ. කුසල් දහම් සමාදන් වෙලා හිටියා අතාරින්නේ නැහැ. ජීවිතේ නැති වුණත් අතාරින්නේ නැහැ. කාය සුචරිතේ වචී සුචරිතේ මනෝ සුචරිතේ. කාය සුචරිතේ මනෝ සුචරිතේ වචී සුචරිතේ. කයෙන් වචනේ මනසින් යහපත් දේවල් කළා කුසල් සමාදන් වුණා අතෑරියේ නැහැ. පන්සිල් සමාදන් වුණොත් කඩන්නේ මැරෙනකල්. තමන් පොරොන්දු වෙච්ච කුසලයක් එක දිගට රකින්නකොට අපි කියමුකෝ සත්තු මරන්නේ කියලා සමාදන් වුණා කියලා බොන්නේ නැහැ කියලා සමාදන් වුණා කියලා. ඒ බොන්නේ නැති එකේ පින වෙනම සකස් වෙනවා. අර එක දිගට රකින්න එකේ පින වෙනම සකස් වෙනවා. මං ගොඩාක් කාලයක් දැඩිව කුසල් සමාදන් වෙලා හිටියා. අපමණ වීරියකින් සමාදන් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සෙක් වෙලා වීරියෙන් කුසල් සමාදන් වීම ගැන කවර කතාවද? ලේනෙක් වෙලා ඉද්දී ලේන් කූඩුව වතුරේ ගහගෙන ගිහිල්ලා මොහොත හින්දන්න හැදුවද නැද්ද? තින් වලිගේ මොහොතේ ඔබනවා ගොඩට ඇවිල්ලා වලිගේ ගස්සනවා. සක්‍රියාගේ ආසනේ උණුණා. සක්‍රියා ආකාශයේ පිනින්දලා ලේනට කිව්වා උඹ මොකද්ද කරන්නේ? ඊට පස්සේ කිව්වා මගේ මේ පවුලම වතුරට ගහගෙන ගියා. ඒ නිසා මම මේ කොහොම හරි මේ මොහොත පියලවලා මම මගේ කූඩුව ගන්නවා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ලේනෝ උඹට ඔක කරන්න පුළුවන් එකක්ද කියලා ඇහුවා. කිව්වා බලාපන් තෝවාගේ කුසීතෙක් එක්ක කතා කරගෙන ඉන්නකොටත් මට වලිගේ උපන්න තියෙන වෙලාව නැති වෙනවා. කොප්පල යන්න මෙතනින් කිව්වා. සක්‍රිය වීසි වඩා ලේන් කූඩුව ගෙනල්ලා තිබ්බා. ඉතින් වීරිය ප්‍රතිඵලනේ. තව දවසක් මිනිස්සෙක් වෙලා මුහුදේ පීනනවා දවස් 7ක් නැව කැඩිලා. ආකාශයේ දෙවඟනක් පෙනිලා ඉඳලා කියනවා මේ මිනිස්සු නැත්නම් මානවකය උඹ මොකද මේ පීනන්නේ? බලාපංකෝ ඈත කොහෙවත් ගොඩ බිමක් නැහැ. ඔබ පීනනවා. ඔය කරන වීරිය ප්‍රතිඵලය මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා "ඊ මොඩියේ කල්පනා කරපන් කිව්වා මම මේ පීනපු නිසා මං ජීවිතේට දේවතාවියක් දැකලා නැහැ කිව්වා. මේ දැන් උඹ දකින්නවා. එසා මං තව පීනුවොත් මොනවා දකින්න ලැබෙයිද දන්නේ මං තව පීනනවා කිව්වා. ඊට පස්සේ මනිමේ කළා දෙවඟන ඒ මානවකයා උස්සලා ගොඩ බිමේ තියෙනවා. අත්තරින්නේ වීරිය. සංසාරේ වීරිය අත්තරින්නේ නැතුව ආවා. කාය සුචරිතේ මනෝ සුචරිතේ වචී සුචරිතේ පුරුදු කළා. දාන සංවිභාගේ දන් දුන්නා දානේ සංවිධානය කළා.
දාන සංවිධානය කරන එක පුදුම පිනක්. සීල සමාදානයේ සිල් සමාදන් වුණා.